තවත් අවාසනාවන්ත කතාවක් කියන්න ආවේ අපේ කුවේට් ඒසියා එක්ස්චේන්ජ් එකේ වැඩ කරපු නුවර සමන්ත කපුකොටුව සහෝදරයා පහුගිය දවසක ජීවිතයෙන් සමුගත්තා. කාමරය ඇතුළෙම එයාගේ ජීවිතයට සමු දීලා තිබ්බා. ඉතින් අද දවසේ එයාගේ දේහය ලංකාවට යවලා තිබ්බා. එයාට උනේ මොකද්ද කියන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ අවාසනාවන්ත අපේ ඒ සහෝදරයාගේ ජීවිතේ නතර ජිලි අසාවියවල හිටියේ. ඉතින් එයාගේ ජීවිතේ එහෙම නැති වුණා. තවත් අපේම සොයුරෙක්ගේ නික්ම යෑම හදිසියේ. ඉතින් අපි එනවා දන්නවා. අපි යනවා දන්නේ නැහැ මේ රටින්. අපිට මොනව වෙනවද කියලා අපේ ජීවිතවලට. ඔයාටත් පොඩි හෝ අසනීපයක් තියෙනවා නම් සල්ලි කියලා ඉන්න එපා. වෛද්‍යවරයෙක් හම්බෙලා ඒකට බෙහෙත් ගන්න. ඒක තමයි කියන්න තියෙන. ඉතින් කපුකොටුව සහෝදරයට නිවන් සුව කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් හැමෝම ප්‍රවේශම් වෙන්න. අල්ලා දේවි පීඨයි. එහෙනම් ජය වේවා.